ට්‍රේඩින් වීව් එක මගෙන් ගන්න ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් තමයි මේ ෆෝන් එකේ මේක පාවිච්චි කරන්න පුළුවන්ද නැත්නම් Android ටැබ් එකක පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක උත්තරේ ඔව් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් පාවිච්චි කරනකොට පොඩි පොඩි දේවල් ටිකක් එනවා. දැන් ලැප් එකේ පාවිච්චි කරනවා වගේ නෙමෙයි. එතකොට අපේ පැකේජ් දෙකම පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ බ්ලැක් ටැග් එක කොහොමද පුළුවන් ඩිවයිස් පහක බ්ලැක් ටැග් නොවන එක ඒකත් පුළුවන්. හැබැයි ඒක සිංගල් ඩිවයිස් මොකක් හරි එක ඩිවයිස් එක පාවිච්චි කරන්න වෙන්නේ ලැප් එකේ හරි ෆෝන් එකේ හරි මොකක් හරි. ඉතින් කොහොම කරත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒතර පාවිච්චි කරනකොට අපි ෆෝන් එකේ පාවිච්චි කරනකොට අපිට අවශ්‍ය වෙන දේ තමයි ට්‍රේඩින් ඇප් එක. මේ ලැප් එකේ පාවිච්චි කරනකොට අපි ඇප් එක නෙමෙයි පාවිච්චි කරන්නේ බ්‍රේව් බ්‍රවුසර් එක කරා යන්නේ. බ්‍රවුසර් එකෙන් යන්නේ ලැප් එකේ. ඉතින් ෆෝන් එකේ යනකොට අපි මේ ට්‍රේඩින් view කියන මේ ඇප් එක තමයි පාවිච්චි කරන්නේ. ඒතකොට මේ ඇප් එකෙන් මේක පාවිච්චි කරනකොට ඔයගොල්ලෝ කරන්න ඕන දේ තමයි ඇප් එක උඩ ඇඟිල්ල තියාගෙන ඉන්න. මේ ඇඟිල්ල අරගෙන ගිහලා ඇඟිල්ල තියාගෙන ඉන්න. ටච් කරලා ගන්න එපා. ඇඟිල්ල තියන් ඉන්න. ඇඟිල්ල තියාගෙන ඉන්නකොට ටික වෙලාවක් තප්පර ගණන් තියෙනකොට මෙන්න මේ වගේ ෂෝට්කට් මෙනු එකක් ඔයගොල්ලන්ට එනවා. මේ විදිහට share app info uninstall වගේ ෂෝට්කට් මෙනු එකක් එනවා. මේක යන්න ඕනේ මේ app info කියන එකට. හැබැයි දැන් මෙතන ගැටලුව තමයි සමහර ෆෝන් වල මේ setting එක එන්නේ වෙනස් විදිහක. සමහර ඒවා වෙන මොකක් හරි වචනයක් ඔය app info කියන වචන වෙනුවට settings කියලා එන්න පුළුවන්. මොකක් හරි වචන වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඔයගොල්ලෝ ඒකට අදාළව බලලා ඒ අදාළ තැනට යන්න. එතකොට මේක ටච් කරගෙන ඉන්න ටික වෙලා තප්පර ගන්න ටච් කරගෙන ඉන්නකොට මෙන්න මේ විදිහට ෂෝට්කට් එක කරා. මේ ෂෝට්කට් එක මේ ෆෝන් එකට අදාළව මේ app info කියන එකට තමයි යන්න තියෙන්නේ. right? හරි. ඒ විදිහට app info කියන එක ටච් කරාට පස්සේ ඔයගොල්ලන්ට මේ app එකේ settings වලට යනවා. app info කියන ටච් කරාම app එකේ settings ටිකට යනවා. මේ දින ට්‍රේඩින් එකේ settings ටික. ඒතකොට ඒකේ පල්ලෙහාටම යන්න මේ settings වල මේ පල්ලෙහාටම යන්න settings වල මේ විදිහට මේ පල්ලෙහාට යන්න. හරි. settings වල පල්ලෙහාට යනකොට ඔයගොල්ලන්ට මේ යට පේනවා මේ clear data නැත්නම් clear defaults clear data කියලා මෙන්න මෙහෙම එකක් පේනවා. ඒතර මේක තමයි ඔයගොල්ලන්ට දෙන්න වෙන්නේ. සමහරවිට මේ clear data කියන වචන නැතුව ඒක මගේ එක ෆෝන් එකකදී තියයි. මේ clear data කියන වචනේ වෙනකොට වෙන මොකක් හරි වචනයක් තියෙන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ පොඩ්ඩක් බලලා කරන්න ඕනේ. ඒ නිසා clear data කියන එක දෙන්න දුන්නාම ඔයගොල්ලන්ගෙන් data clear කරන්න දෙපාද වගේ ප්‍රශ්නයක් අහනවා. ඒක okay කරලා okay දෙන්න. okay දුන්නාම ඔයගොල්ලන්ගේ trading view app එකේ settings ටික reset වෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ app එක මුලින්ම දාපු දවසේ ඔයගොල්ලෝ log වෙලාවත් නැතුව මුකුත් නැතුව app එක මුලින්ම phone එකට fresh install එකක් කරපු දවසේ තිබ්බ තත්ත්වයට එනවා. මතක තියාගන්න විශේෂයෙන් මේ වැඩේ කරන්නේ නැතුව හරිද මේ වැඩේ කරන්නේ නැතුව app එක uninstall කරලා දාලා හරියන්නේ නැහැ. ඒක කිසිම තේරුමක් දෙයක්. ඒ නිසා කොහෙලාගත් මේක කරන්න නැතුව app එක අයින් කරලා app එක uninstall කරලා ආයි දාලා මේ කරලා හරියන්නේ නැහැ. එතකොට ඔයගොල්ලන්ගේ user credentials ඉතුරු වෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ user data ඉතුරු වෙලා තමයි වැඩේ වෙන්නේ. ඒතර වැඩේ හරියන්නේ නැහැ. මේ වැඩේ හරියට කරන්න ඕන. trading view එක phone එකෙන් පාවිච්චි කරන්න ඕන නම් මම අර කිව්වා වගේ app එක උඩ touch කරගෙන ඉඳලා app info හරි settings හරි අදාළ දැනට ගිහිල්ලා මෙන්න මේ විදිහට යට උඩ කරන පල්ලෙහා තියෙන්නේ. පහළට වෙලා clear data දෙන්න ඕන. clear data clear defaults මොකක් හරි එකක් තියෙන්න පුළුවන්. අදහස මේකයි. මේක දුන්නාම app එකේ තියෙන ඔයගොල්ලෝ කලින් log වෙලා තියෙනවා නම් මොනවා හෝ තියෙනවා නම් ඒ සියලු දේවල් අයින් වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මගෙන් ගන්න ID එකකින් සහ password එකෙන් log වෙලා trading view එක පාවිච්චි කරන්න පුළුවන් phone එකේ. ආයෙත් පාරක් ID එක මාරු කරනකොට මේ විදිහටම clear data දෙන්න ඕන. ඕක තමයි කරන්දරේ. මතක ඇතුව phone එකෙන් පාවිච්චි කරන කට්ටිය මේ setting එක පාවිච්චි කරලා clear කරලා log වෙන්න. එහෙනම් thank you.